කවුරු හරි මගින් ඇහුවොත් මම ලියලා තියෙන ආය කියවන්න ආස වචන ටික මොනවද කියලා මේ වචන ටික මම තෝරගන්නවා. වේලිච්ච දිය කඩිති වලින් මඩ හෝරාන ගව් ගණන් හිසතියන් ඇවිත් අතල්ලාන ගිනිගහන ග්‍රීස්මෙත් උනු නොවුණු ඇස්වලට මේ පාර අවාරෙට හඳුළු ඉනු අද කොහොම රලු පරලු බොරලු උඩ දෑතින්ම ඔසවාන ගව් ගණන් නැවිදිත්ති දෙපාරිදුනෙම නැත්ත වැහිකෝඩෙ වැටෙද්දිත් පිට නොවුණු සුසුමකට මේ පාර කුණාටුවේ පා කරලා යව්වාද විශාලා මහනුවර වගේ අඳුරු දුර්භික්ෂ සීරුවට පහු කරන්න වැටි වැටියා මතක හිතේ හයියට තියන් ඉදිකඩට වී ඉන්න අපේ දහඩිය වැටුණු දෙනි උඩින් ඇවිදින්න. මං මේක ටයිටල් කරේ කැම්පස් එකේ ඉන්න ලොකු පුතාගෙන් අම්මා නැමැති යකඩ ගැහැණියට කියලා. ඉතින් අදටත් මම මේ කවියට හරි ආදරේ.